අද මං හදන්න යන්නේ ස්ටැන්ලි පවර් ඩ්‍රිල් එක බැටරි එක. ඔයගලන්ට පේනවා මේක වෝල් දෙකට බැහැලා තියෙන්නේ. මේක 18 වෝල්ට් තියෙන්න ඕන. අපි ඕපන් කරලා බලමු මොකද මේකට වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට මම ඕපන් කරලා ඉවරලා සෙල් බයි සෙල් චෙක් කර ගන්නවා වෝල්ටේජ් එක. ඉතින් එක බැටරි එක විතරයි 2 වෝල්ට් කැපැසිටි එකක් තියෙන්නේ. ඉතින් මම ඩිසයිඩ් කරා මේ මුල් පැක් එකම චේන්ජ් කරන්න. මේ විදිහට ගලව ගන්නවා. ඔක්කොම කනෙක්ෂන්ස් ටිකයි බැටරි ටිකයි ඔක්කොම ටික ගලව ගන්නවා. ඉතින් ඒ වගේම ඔයගලන්ගේ පවර් ටූල් බැටරිස් මේ වගේ තියෙනවා නම් රිපෙයාර් කරගන්න පුළුවන්. අපිව කන්ටැක්ට් කරන්න. මීට අමතරව අපි e-bike බැටරිස් රිපෙයාර් කරනවා, කස්ටම් බැටරි පැක්ස් හදනවා. මේ වගේ පවර් ටූල් බැටරිස් ඕනම පවර් ටූල් එකක බැටරි එකක් පරණ අලුත් ඕන එක බැටරිස් අපි රිපෙයාර් කරනවා. ඉතින් මම මේ පැක් එක රිපෙයාර් brand new 3200 mAh බැටරිස් යූස් කරනවා, genuine බැටරිස්. මොකද ක්ලයන්ට් හයි කැපැසිටි එකක් ඕනේ කිලිකෝ මේකට. ඉතින් ඔයගලන්ටත් මේ වගේ brand new cells අපෙන් මිලදී ගන්න පුළුවන්. අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මම ඔක්කොම cells ටික පිළිවෙලකට ස්පොට් වෙල්ඩින් කරගන්නවා. ඔයාලට කස්ටම් බැටරි පැක් අවශ්‍ය නම් මේ විදිහට ස්පොට් වෙල්ඩින් කරලා ක්වොලිටියට පිළිවෙලකට අපිට කියලා වැඩේ කරගන්න පුළුවන්. දැන් මම මේ බැටරි පැක් එකේ කනෙක්ෂන් ලීඩ්ස් ටික මේ විදිහට ස්පොට් වෙල්ඩින් කරගෙන කැප්කොන් ටේප් දාලා බැටරි ටික අලව ගන්නවා. නැත්නම් ভাইබ්‍රේෂන් වලදී එහාට මෙහාට බැටරි වෙන්න පුළුවන්. පස්සේ නැත්නම් ස්පොට් වෙල්ඩින් වලින් කඩලා යන්න උනත් පුළුවන්. ඊට පස්සේ මම බැලන්ස් ලීඩ්ස් ටිකත් මේ වගේ ස්පොට් වෙල්ඩින් කරගන්නවා නිකල් ස්ට්‍රිප්ස් වලින්ම. හරි දැන් ස්පොට් වෙල්ඩින් පාර්ට් එක ඉවරයි. දැන් මම මේ විදිහට ඔක්කොම බැලන්ස් ලීඩ්ස් ටික සෝල්ඩර් කරගන්නවා. ඉතින් මගේ බැටරි පැක් එකේ රිපෙයාර් එක ඉවරයි. මේ විදිහට තමයි ඉතින් අපි බැටරි පැක් එකක් රිපෙයාර් කරන්නේ. brand new batteries දාලා ස්පොට් වෙල්ඩින් කරලා පිළිවෙලකට වගකීමක් ඇතුව වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා බැටරි වෝල්ටේජ් එක 19 වෝල්ට් තියෙනවා. ඊට පස්සේ බැටරි පැක් එකේ වැඩ ටික ඉවර නිසා මේ විදිහට බැටරි පැක් එක ඇසෙම්බල් කරලා චෙක් කරගන්නවා. රිපෙයාර් එකෙන් පස්සේ ඩ්‍රිල් එකේ තත්ත්වය මෙහෙම තමයි. 100% හොඳටම වැඩ. ඉතින් මේ වගේ රිපෙයාර්ස් කරගන්න ඔයගලන්ට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම බයෝ එකේ අපේ නම්බර් එක දාලා තියෙනවා. අපිට කෝල් කරන්න.